යෝනි මාර්ගයේ වියලි බව එහෙම නැත්නම් වැජයිනල් ඩ්‍රයිනස් එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේද? හැබැයි කතා කරන්න අකමැති ඉන්න ඔයාලා ලැජ්ජයි. මම අද ඒ ගැන කියලා දෙන්නම්. මොකද්ද මේ? මොනවද මේකෙන් එන ප්‍රශ්න සහ මේකට තියෙන ප්‍රතිකාර විකල්ප මොනවද? ට්‍රීට්මන්ට් ඔප්ෂන්ස් මොනවද කියන එක. හොඳද? අපි දන්නවා යෝනි මාර්ගය කියන එකේ නැචරල් ලුබ්‍රිකන්ට් ස්‍රාවය වෙනවා. ස්වභාවික ලිහිස්සුම් ද්‍රව්‍යයක් වගේ ස්‍රාවය වෙනෝනේ අපි සෙක්ස් කරනකොට. ඒකේ ලිස්සලා යන්න ප්‍රශ්නයක් නැතුව පේන් එකක් නැතුව ලිස්සලා යන්න සාම් නැචරල් ලුබ්‍රිකන්ට්ස් තියෙනවා. මේක නැති වුනහම තමයි මේ ප්‍රශ්නේ එන්නේ. මේක වෙන්නේ ප්‍රධාන ප්‍රශ්න කිව්වොත් සෙක්ස් කියන එක පේන්ෆුල් වෙනවා. හරිද? මොකද ලුබ්‍රිකේෂන් එක නැත්තම් සෙක්ෂුවල් ඉන්ටර්කෝස් එක කියන එක කැක්කුමයි රිදෙනවා. අනිත් එක ඉන්ෆෙක්ෂන්ස් ආසාදන chance එක වැඩි වෙන්න පුළුවන්. මොකද දැන් පේන්ෆුල් ඉන්ටර්කෝස් එකකදී ලුබ්‍රිකේෂන් හරියට නැති වුනහම ඔය යෝනි මාර්ගයේ එළියම ස්තරය ඉරීමට ලක් වෙන්න පුළුවන්. පොඩි ෆිෂර්ස් වගේ හැදෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්. එතකොට ඉන්ෆෙක්ෂන්ස් වෙන රිස්ක් එක වැඩි වෙනවා. ඒක එකක්. සහ මේ විදිහට පේන්ෆුල් ඉන්ටර්කෝස් එකක් තියෙනකොට දෙන්නටම හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නටම සෙක්ෂුවල් සැටිස්ෆැක්ෂන් නැති වෙන නිසා එයාලව මෙන්ටලි ස්ට්‍රෙස් වෙනවා, එයාලා ඇන්ක්ෂස් වෙනවා. හරිද? ඒක රිලේෂන්ෂිප් එකකට ලොකුවට බලපාන්න පුළුවන්. ඔන්න ඔය දේවල් එන්න පුළුවන්. ඕක තමයි ප්‍රශ්න ටික. මෙච්චර දේවල් වෙන දේ අපි කතා කරන්න අකමැති නම් එතන ප්‍රශ්නයක් තියෙනවානේ. මම ඒ නිසා මම අද මේ වීඩියෝ එක කරේ මේක ඕන කෙනෙක්ට අහන්න පුළුවන්. හොඳද? එතකොට මේකෙදී ප්‍රධාන හේතු කීපයක්. ප්‍රධාන හේතුවක් තමයි හෝමෝනල් ඉම්බැලන්ස් එක. විශේෂයෙන්ම ඊස්ට්‍රජන් හෝමෝන් එකේ අඩුව. ඊස්ට්‍රජන් හෝමෝන් එක අඩු වෙන තත්ත්ව මොනවද? මෙනෝපෝස් එක. ඒ කියන්නේ අපි ගැහණු අය මෙන්සස් නතර වුණාම එයාලගේ ඊස්ට්‍රජන් හෝමෝන් එක අඩුයි. ඒක එක හේතුවක්. ඊළඟට බ්‍රෙස්ට් ෆීඩ් කරනකොට අම්මා බබා හම්බෙලා කිරි දෙන වෙලාවට බ්‍රෙස්ට් බබා හම්බුනාට පස්සේ කිරි දෙන වෙලාවට බබා හම්බෙලා ටික කාලයක් ඇදී ඊස්ට්‍රජන් ලෙවල් එකේ අඩුවක් වෙන්න පුළුවන්. ওই දෙකත් එක්ක විශේෂයෙන්ම ඊස්ට්‍රජන් ලෙවල් එකේ ප්‍රශ්න නිසා ඒ ඊස්ට්‍රජන් හෝමෝන් එකේ ලෙවල් එකේ ප්‍රශ්න ඔය සිටුේෂන් දෙකේ තුනේ එන නිසා ඕක වෙන්න පුළුවන්. ඊළඟට අනිත් හේතුව තමයි ඇන්ක්ෂස් දෙන්න කපල් එක ඇන්ක්ෂස් වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් එක වෙන්න පුළුවන්. මානසිකව ආතතියෙන් ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් විශේෂයෙන්ම ගෑනු කෙනා මානසික ආතතියකින් ඉන්න පුළුවන්. එතකොට එයාට සෙක්ස් කියන එක එන්ජොයි කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ ස්ට්‍රෙස් එක නිසාම එයාගේ යෝනි මාර්ගය තෙත්වීම කිසිම වෙන අසනීප තත්ත්වයක් නැතුව තෙත්වීම නොවෙන්න පුළුවන්. හරිද? ඒක එකක්. ඊළඟට ඔයාලා කපල් එකක් සෙක්ස් කරනකොට එතනදී තියෙන්න ඕනේ ෆෝප්ලේ එක කියලා තියෙනවනේ. ඒ කියන්නේ ෆෝප්ලේ එක කියන්නේ සෙක්ස් කියන ඇක්ට් එකට කලින් තියෙන්න ඕනේ ෆෝප්ලේ එක. හරිද? ඒ දේවල් මදි නම් එතනත් ෆීමේල් පාර්ට්නර්ගේ යෝනි මාර්ගයේ ශ්‍රාවයන් නිකුත් වීම අඩු වෙන්න පුළුවන්. ඒක ඉතින් ඔයාලා දෙන්න කතා වෙලා ඔයාලා කපල් එකක් විදිහට කතා වෙලා මේ දේවල් විසඳ ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ සමහර පෙල්වික් සර්ජරිස් කියන්නේ ඒ ඒරියා එකේ කරන සර්ජරිස් වලදී ස්නායු කැපිලා ඒ වගේ දෙයක් වුණොත් ඒ වගේ දේවල් වලදී වෙන්න පුළුවන්. ඊළඟට සමහර බෙහෙත් වර්ග තියෙනවා. ඇන්ටිහිස්ටමින්ස් තියෙනවා. සමහර ඇන්ටිහිස්ටමින්ස් බෙහෙත් වර්ග සහ සමහර ඇන්ටි ડિප්‍රෙසන්ට්ස් ඒ කියන්නේ ડિප්‍රෙෂන් වලට වගේ වෙන බෙහෙත් වර්ග ඒ බෙහෙත් වර්ග වලදී සෙක්ෂුවල් ඩ්‍රයිව් එක එහෙම නැත්නම් සෙක්ස් කියන දෙයට තියෙන ආසාව අඩු වෙන්න පුළුවන්. ඒතර ඔය වගේ හේතු වෙන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම අර හෝමෝන් ප්‍රශ්නේ ඊට පස්සේ දෙන්නගේ කෙමිස්ට්‍රි එකේ කපල් එකේ තියෙන ඉමෝෂනල් බොන්ඩ් එකේ ප්‍රශ්නේ ඒවා වෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම. ඊට අමතරව මම අර කිව්ව දේවලුත් වෙන්න පුළුවන්. ඊළඟට ඩයබටිස් වගේ රෝගී තත්ත්ව, දියවැඩියා වගේ රෝගී තත්ත්ව, තව සමහර ඔටෝ ඉමුන් ඩිසීසස් කියලා තියෙනවා. ඒ වගේ තත්ත්වවලදී තියෙන්න පුළුවන් දියවැඩියා වෙන්න පුළුවන්. අනික ස්මෝකින් මේ සිටුේෂන් එක වර්ස් කරනවා, තවත් නරක කරනවා. එතකොට ට්‍රීට්මන්ට් ඔප්ෂන් එක කියන එක ට්‍රීට්මන්ට් ඔප්ෂන්ස් වල වෙන්නේ කෝස් එකත් එක්ක. හරිද? එතකොට උදාහරණයක් විදිහට දැන් ඔයාලා දෙන්නගේ කෙමිස්ට්‍රි එක, ඔයාලා දෙන්නගේ ෆිසිකල් බොන්ඩ් එක, ඉමෝෂනල් බොන්ඩ් එක අඩු නම් ඔය තත් එන්න පුළුවන් කියවනේ. ඒක ඉතින් ඔයාලා දෙන්න කතා වෙලා හදා ගන්න ඕනේ කපල් එකක් විදියට. සහ අවශ්‍ය නම් සයිකොලොජිකල් සපෝට් එකක් මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙලා සයිකොලොජිකල් කවුන්සලින් එකක් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හෝමෝන් ප්‍රශ්නෙට මොකක්ද විසඳුම? හෝමෝන් ප්‍රශ්නෙට එකක් හෝමෝන් රීප්ලේස්මන්ට් තෙරපි කියලා තියෙනවා. VOG කෙනෙක් ප්‍රසවහා නාරි විශේෂඥ වෛද්‍ය කියන්නේ හම්බෙලා ඔපිනියන් එකක් අරන් කරන්න ඕනේ. හෝමෝන් රීප්ලේස්මන්ට් තෙරපි. ඊළඟට ඊස්ට්‍රජන් රිසෙප්ටර් මොඩියුලේටර්ස් කික ඩ්‍රග්ස් තියෙනවා. ඒවා ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ ඒ සම්බන්ධ ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ ඔපිනියන් එකෙන් පස්සේ යන්න ඕනේ. නැතුව ඔයාලට ඕන විදිහට ගන්න බෑ. හරිද? ඊළඟට දියවැඩියා වගේ තියෙනවා. දියවැඩියා පාලනය කරනවා. ස්ට්‍රෙස් එක කන්ට්‍රෝල් කර ගන්න ඕනේ. ස්මෝකින් නවත්තන්න ඕනේ. ඊළඟට සමහර වෙලාවට ලෝකල් ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඒ කියන්නේ ජෙල් වර්ග තියෙනවා ගාන්න යෝනි මාර්ගයේ. අර සිලිකන් බේස්ඩ් ජෙල් වර්ග තියෙනවා. ඊස්ට්‍රජන් බේස්ඩ් ජෙල් වර්ග තියෙනවා.
එතකොට ඔන්න ඔය දේවල් වලට අපිට తాවකාලිකව යන්න පුළුවන්. අපි අවශ්‍ය ට්‍රීට්මන්ට්ස් ප්‍රොෆෙෂනල් කෙනෙක්ගෙන් ડોක්ටර් කෙනෙක්ගෙන් කියලා ගන්නකම්. එතකොට ඉතින් ඔයාලට තේරෙනවනේ කෝස් එකත් එක්ක ට්‍රීට්මන්ට් එක වෙනස් වෙනවා. ගොඩාක් අයට කොමන්ට් තියෙන ප්‍රශ්නයක් නිසා මම මේ වීඩියෝ එක කරේ. ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් මට අනිවාර්යෙන්ම මේ දේ ෂෙයා මේ වීඩියෝ ෂෙයා කරන්න. ෂෙයාස් හරි වැදගත්. මට රීච් එක වැඩි වෙන්න. thank you very much.